දැවෙනාහේ සිතු නොදැනී වගේ වැටෙනා කඳුළු නොදැනී වගේ දැවෙනාහේ දුක නොදැනී වගේ Hi guys, කොහොමද ඔයාලට? welcome our YouTube channel. මම vlogs දාද්දි දාන්නේ අපි දෙන්නගේ couple vlogs නේ. ඔන්න අද මම මගේ විතර vlog එකක් අරගෙන ආවා ඔයාලත් එක්ක share කරගන්න. ඇත්තටම මොකද කිව්වොත් face pack එකක් දාන විදිය. මේක නම් මම ඉස්සරින් නම් ගොඩක් දානවා. ඉස්සරගෙන නම් කියන්නේ අම්මයි අක්කයි මේක කොහොමත් ඉස්සරින් නම් ගොඩක් හදනවා. එතකොට මාත් ගානවා. ඒක ඇත්තටම කියලා වැඩක් නැහැ. මාරම හොඳයි. හැබැයි ගොඩ දවසකින් මං ගෑවේ නැහැ. ඔන්න මං ආයෙක පටන් ගන්න හදන්නේ. ඒක ගොඩක්ම හොඳයි. කියන්නේ අපේ ස්කින් එක මේ ඒ ගෑවහම ග්ලෝ ස්කින් එකක් එනවා. ඒ නිසා අපි බලමු. ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම්. කැමති අය කරලා බලන්න ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය එකේ ක්‍රීම් වර්ක් කට්ටිය පාවිච්චි කරනවානේ. ඒවට වඩා මේක ආයුර්වේදී නැචරල් විදියටනේ. ඒ වගේ දේවල් කොහොමත් ගොඩක් හොඳයි මූණට. බලමු අපි හදන විදිය. මම ඔයාලට ඉස්සෙල්ලාම කියන්නම් ඒකට ඕනේ දේවල් ටික. ඉස්සෙල්ලාම මම ඔයාලට පෙන්නන්නම් කස්තුරි කහ. ඊට පස්සේ ඕනේ තමයි කොකුම් කුඩු. මේක ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ අනිත් දේවල් චුට්ටියට චුට්ටක් දාලා මේකෙන් ගොඩක් දැම්මත් මේක මාරම හොඳයි. ඊට පස්සේ කඩල පිටි ඕනේ. මේකත් කොකුම් කුඩු වගේම තමයි. ඒ දෙක විතරක් දැන් මෙහෙම කරමු. අපි දැන් අවුවේ ගිහිල්ලාම කොහොමද ස්කින් එක පොඩ්ඩක් අවුට් යනවානේ. ඊට පස්සේ මේ කොකුම් කුඩුයි කඩල පිටි විතරක් දාලා පැක් එකක් ගෑවත් ගොඩක්ම හොඳයි. මේ දෙක නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ සුදු හඳුන් කුඩු. මී පැණි ඕනේ අපිට. යෝගට් ඕනේ. යෝගට් නැටුව පාවිච්චි කරන්න පුළුවන්. රෝස වතුර. ඔයාලට ওই දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. රෝස වතුරත් ගොඩක් හොඳයි. මම පාවිච්චි කරන්නේ යෝගට්. දැන් මම ඔයාලට පෙන්නන්නේ ඒක හදාගන්න විදිය. මෙන්න මේ ටික තමයි ළමයි අපිට ෆේස් පැක් එක හදාගන්න ඕනේ. දැන් බලමු අපි හදන විදිය. හරි. අපි දැන් බලමු. කස්තුරි කහ ඉස්සල්ලාම දැන් මම එක්කෙනෙක්ට දැන් හදන්නේ. ඔයාලට ඕනේ ඒ කියන්නේ දෙන්නෙක් ගන්නවා නම් ඔයාලා බලලා ඔයාලට ඇති කියන හිතන ගාන දාන්න. මම කස්තුරි කහ වලින් හැන්දක් වගේ දානවා. ඊට පස්සේ කොකුම් කුඩු ඒව නම් පොඩ්ඩක් වැඩිපුර දානවා. මොකද ඒව ගොඩක් හොඳයි. ඊට පස්සේ සුදු හඳු ඒවත් තේ හැන්දක් නැතුව ඊට වඩා චුට්ටක් අඩුවෙන් දානවා. ඊට පස්සේ කඩල පිටි මේකට චුට්ටක් වැඩිපුර දැම්මම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේකත් ගොඩක්ම හොඳයි මූණට. හරි අපි දැන් මේක දාගත්තා. ඊට පස්සේ මේ පැණි. මේකට වඩා ඔරිජිනල් මේ පැණි එක හොඳයි. මට ඒක ගන්න බැරි වුණා. ඔයාලට ඒක දානවා නම් ඊට වඩා ගොඩක්ම හොඳයි. මේකෙන් ඔයාලට ඇති කියන හිතන ප්‍රමාණයක් මේකට අවශ්‍යයි. ඊට පස්සේ අපි යෝගට්. ඒ කියන්නේ යෝගට් වැඩි කරන්නත් එපා. මොකද අර මූණේ හොඳට ගෑවෙන විදිහට තියෙන්න ඕනේ. අර දියර විදිහටත් නැතුව. වැඩි කරන්නත් එපා, අඩු කරන්නත් එපා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ගොඩාක්ම දියර විදියට දාන්න එපා. මොකද එතකොට මුනේ හරියට හිටින්නේ නැහැ නේ. මම තව ටිකක් දාගන්නවා. මේ ගානට වගේ අපේ මූණට හරියට හිටින්න වගේ මූණ හොඳට ගෑවෙන්න ඒ විදියට ඔයගොල්ලෝ හදාගන්න.
මේ විදිහට තමයි එන්නේ. ඔන්න මම දැන් මේක හදාගෙන ඉවරයි. මේ විදිහට තමයි එන්නේ. ඔයාලට දැන් මම මේ පැක් එක ගාන විදිය පෙන්නන්නම්. ඊට පස්සේ මේක මම දැන් මේ ෆේස් පැක් එක ඔයාලට කියලා දෙන්නේ කවුරුත් කිව්ව පළියටවත් කවුරුත් ගාන පළියටවත් නෙවෙයි. ඉස්සර ඉඳන් අපේ අම්මා තව පැක් එකක් හදනවා. ඒක හදන්නේ කෙසෙල් වලින්. ඒක මේකට වඩා ගොඩක් හොඳයි. ඒ කියන්නේ ග්ලෝ මීට වඩා ග්ලෝ ස්කින් එකක් එනවා මේක ගෑවහම. ඒකත් ඕනි අය කියන්න මම ඒක කියලා දෙන්නම් ඊළඟ වලොග් එකෙන්. අපි බලමු මේක ගාලා. ඔයාලා මේක ඒ කියන්නේ කැමති අය කියන්නේ නැහැ පාවිච්චි කරන්න. කැමති අය පාවිච්චි කරලා බලන්න ගොඩක්ම හොඳයි. ඔය ගොඩක්ම අවුවේ ගිහිල්ලා එහෙම ගිහිල්ලා එන අය ඉන්නේ. එතකොට ස්කින් එක පොඩ්ඩක් අවුට් යනවා. ඒ වගේ අය අනිවාර්යෙන් ඇවිල්ලා මේක ගාලා බලන්න. මේ පැක් එක හදලා ගාලා බලන්න. ආයි ගොඩක්ම හොඳයි. බලමු දැන් මේක ගාලා. මේ වගේ පැක් එකක් ගාද්දී හොඳට කියන්නේ හොඳට ගන්න ඕනේ. අර චුට්ටක් ගෑවිලා එහෙම නෙවෙයි. හොඳට මේක මුණට වෙන්න දෙන්න. මම තනියම vlog එකක් කරන්න හිතුවේ නෑ. දැන් අපි දෙන්නගේ vlog හැමදේම වගේ ෂෙයා කරගන්නවානේ. ඒ නිසා ඔයාලත් එක්ක මේ ගොඩක් හොඳයි. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ. මම නම් මේ කියන්නේ බෙල්ල ටිකත් ගානවා. सामान्य හැමදාම මුල් විතරක් නෙවෙයි බෙල්ලෙත් ගන්නවා. දැන් මේක වීඩියෝ එකක් හින්දා මම මේ ටික විතරක් පොඩ්ඩක් ගන්නවා. මේ ටික වෙනකම්ම මේක ෆේස් පැක් එක ගන්න ඕනේ. අර ක්‍රීම් මේ කියන්නේ ගොඩක් ගණන් දීලා සමහරුන්ට ගන්නත් බෑ. ඒ වගේ ගණන් එකක් තියෙනවා. මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මම ළඟදී පාවිච්චි කරන්න ගත්තේ මම මූණේ ගන්න බයයි. මොකද මම ඒක මූණේ ගහන්නේ නෑ. බොඩි එක තමයි පාවිච්චි කරන්නේ. ඒකත් මම ළඟදී try කරන්න ගත්තේ. ඒකත් හොඳයි. නම් මම ඔයාලත් එක්ක share කරගන්නවා. තව glow skin එකක් කියන මේ face pack එකක් තියෙනවා. ඕනි අය කියන්න මම ඒකත් දාන්නම්. ඒකත් ගොඩක් හොඳයි. මෙහෙම තමා guys ඉන්නේ. අඩුම විනාඩි 15ක් විනාඩි 15කට වඩා හොඳයි. මම විනාඩි 30ක් තියෙනවා. පැය භාගයක් වගේ. එහෙනම් පැය භාගයක් වගේ තියෙන එක ගොඩක් හොඳයි. එතකොට මුණට මේක ගොඩක් පැය භාගයක් වගේ තියන්න. ඒ වලේ රිසල්ට් එකක් එනවා. මම වොෂ් කරලා පෙන්නන්නම්. කෙල්ලනේ කොහොමද මේක try කරන්නේ? ඔයාලා චුට්ටක් මේක try කරලා බලන්න කියනවාට. ඒ කියන්නේ ගොඩක් මෙහෙමයි. මම සතියට ඉස්සරේ නම සතියට 3 පාරක් වගේ කරනවා. එහෙම කරත් ගොඩක් හොඳයි. එළියට ගිහිල්ලා මත් අවුවේ පිච්චිලා හැම මොන වගේ තියෙනවා. ඒ වලම ගෑවහම ගොඩක් හොඳයි. මම ඔයාලන්ට මේ මූණ වොෂ් කරලා රිසල්ට් එක ඒ වලෙන් පෙන්නන්නම්. බලමු. විනාඩි 30ක් තියලා.
මම දන්නේ කැම් එක නිසා මේ ඔයාලට හරියට පෙනේවි කියලා වොෂ් කරගෙන පෙන්නනවා. A few moments later. මම විනාඩි 30කින් වොෂ් කරන් ආවා. බලන්න ක්ලෝ අප් වෙලා තියෙන විදිය ඔයාලට හරියට පේනවද දන්නේ නැහැ. මගේ ස්කින් එක මෙහෙම තමයි ආවේ. ඔයාලත් බලන්න. ඔයාලත් try කරලා බලන්න. ඇත්තටම මේක ගොඩක් හොඳයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. මගේ කැමරේකට මේ පේන විදිය normally. ඔයාලක වොෂ් කරද්දී විනාඩියක් විතර විනාඩියක් දෙකක් විතර රබ් කරලා වොෂ් කරන්න. එතකොට තවත් හොඳයි. මගේ ස්කින් එක මෙහෙම තමයි ඔක ආවේ. ඔයාලත් කරලා බලන්න. කරපු අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ආපු චේන්ජ් එක අනිත් අයටත් බලන්න. ඉතින් මම නම් හිතන්නේ මේ වගේ දෙයක් යූස් කරද්දී ඔය එක එක ක්‍රීම් පාර්ක් වලට ඒ වර්ග වලට යන්න ඕනි කියලා ඔයාලත් යූස් කරලා බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයටත් කොහොමද කියලා බලා ගන්න පුළුවන්. කැමති අය යූස් කරලා බලන්න. ඔයාලත් දන්න මේ වගේ දේවල් තියෙනවා නම් රෙකමන්ඩ් කරන් යන්න. මාත් try කරලා බලන්න. මේක ආයුර්වේද ප්‍රොඩක්ට්ස් තියෙන නිසා කොහොමත් ඔයගලන්ට ප්‍රශ්නයක් එන්නේ නැහැ. මෙහෙම තමයි මගේ ස්කින් එක වොෂ් කරාට පස්සේ ආවේ. ගොඩක් හොඳයි. බලන්න. ඔයගොල්ලෝ try කරලා බලන්න. අපේ YouTube channel එක subscribe කරන් යන්න. අපේ යුවට අද මම විතරයි vlog එකක් ඔයගලන් එක්ක share කරගන්නේ. තමයි අනිවාර්යෙන් මේක try කරපු අය comment එකක් දාගෙන යන්න. ඔයගලන්ට කොහොමද change එකක් ආවේ කියලා face එකට. ඔයගලන් දාන comments අපිට එන හැමදාම කියවනවා. ඒ වගේ මේකට comment එකක් දාගෙන යන්න. subscribe කරලා තියාගන්න. ඉස්සරහට අලුත් වීඩියෝ වලින් හම්බෙමු අපි. ඔයගලන්ට තව මේ වගේ දේවල් තියෙනවා ඕන නම් කියන්න. මම channel එකට දාන්නම්. Bye, Hannah. I will look again.